ලස්සනයි. අනේ අවුරුදු 9ක අපි දෙන්නගේ ආදර කතාවේ අපේ ජීවිතේ ලස්සනම දවසක් තමයි අද. ඒ අපේ චූටි පැටියා මේ ලෝකෙට ආපු දවස. ඉතින් හිතුවේ නැති දවසක තමයි අපි ළඟට ආවේ. වෙනද වගේම පාන්දර වොෂ්රූම් යද්දී මම නොහිතපු විදිහට මාව වැටෙනවා. ඊට පස්සේ ආපු නොහිතපු පේන්ස් ඒ වගේම තමයි මගේ වෝටර් බෑග් එකත් එවෙලෙම ඩැමේජ් වෙනවා. ඊට පස්සේ මට ආපු පේන්ස් එකම මට ආපු ප්‍රෙෂර් එක ගැන කියන්න වචන නැහැ. ඉතින් හොස්පිටල් එකට යනකම් මම හිටියේ මාරම ප්‍රෙෂර් එකක. මොකද විනාඩි 45ක් තියෙනවා මගේ හොස්පිටල් එකට යන්න. ඒ වෙලෙම මගේ වියෝජිට කතා කරාම එයා කිව්වේ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කොහොම හරි ඉවසගෙන ඉන්න අපි ඉන්නවනේ කියලා. ඉතින් කොහොම හරි විනාඩි 45න් යන හොස්පිටල් එකට තව භාගයකට අඩු කාලෙකින් හස්බන්ඩ් ගියා. එයාත් මාර වේගෙන් ඒ වගේම ගොඩක් බය වෙලා තමයි ඒ වෙලේ හිටියේ. හොස්පිටල් බෑග් එක කලින්ම ලෑස්ති කරගත්ත නිසා ඇත්තටම මට ලොකු හයියක් වුණා මේ වෙලාවේ. ඒ ටික අරගෙන එන්න විතරයි මට තිබ්බේ. මට ප්‍රෙග්නන්සි එකේදී ෂුගර් ආපු නිසා මගේ වියෝජී කොහොමත් කියලා තිබ්බේ බබාව අපිට කලින් ගන්න වෙයි කියලා. ඒත් මං හිතුවේ මෙච්චර කාලයකට කලින් බබාව ගන්න වෙයි කියලා. කොහොම හරි ඉතින් හැමදේම වෙන්නේ හොඳටනේ. ඉතින් මට එයාලා පේන් කිලර්ස් දීලා එයාලා මේ චෙක් කරනවා බබා කොහොමද ඉතින් හොඳ තත්ත්වෙ ඉන්නවද එහෙම කියලා. ඉතින් මේ වෙද්දිත් මගේ වෝටර් බෑග් එක ඩැමේජ් වෙලා නිසා බබාව කොහොමත් මට ගන්න වෙනවා ඉක්මනට. ඇත්තටම මම ප්ලෑන් කරන් හිටියේ නෝමල් ඩිලිවරි එකකට. ඒත් මට එමර්ජන්සි ප්‍රශ්නයත් එක්කම මට ගන්න වෙන්නේ බබාව C-section ක්‍රමයට. හැමදේම හිතපු නැති විදිහට වෙනස් වෙනවා. ඉතින් මම ඇත්තටම ප්ලෑන් කරන් හිටියේ නෝමල් ඩිලිවරි එකට. C-section ක්‍රමයකට මට බබාව ඩිලිවර් කරන්න වෙයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ. හැමදේම ඒ කියන්නේ හිතාගන්න බැරි විදිහට. මොකද මේ දවස්වල මේ විදිහට හම්බ වෙයි කියලාත් මං හිතුවේ නැහැ. දැන් එන්නම පේන් කිලර් එකටවත් තොරතුරු දෙන්නේ නැති විදිහට මගේ පේන්ස් එන්න ගත්තා. අම්මයි හස්බන්ඩ්ුයි දෙන්නම ආවත් හස්බන්ඩ්ට විතරයි මං ගාව ඉන්න දුන්නේ. ඉතින් එයාත් ගොඩක් බය වෙලා තමයි මේ වෙලාවේ ඉඳලා තියෙන්නේ. මට පොඩ්ඩක්වත් ඒව පෙන්නුවේවත් නැහැ. මම පුළුවන් හැම වෙලෙම ශක්තිමත් කරා. ඇත්තටම ඉතින් මම නම් කියන්නේ ගෑනු කෙනෙකුගේ ජීවිතේ වේදනාත්මකාරී දවස. ඒ වගේම ජීවිතේ ලස්සනම දවස විඳින මේ වගේ දවසක හස්බන්ඩ් අනිවාර්යෙන් ළඟ ඉන්න ඕනේ. එයා ඉන්නවා කියන්නේ මාරම හයියක්. ඇත්තටම ප්‍රයිවට් හොස්පිටල් එකක් තෝරගන්න ලොකුම හේතුව උනත් අපි දෙන්නට ඒක විතරක්ම නෙමෙයි මානසික නිදහස. ඇත්තටම ගවර්න්මන්ට් හොස්පිටල් එකත් ප්‍රයිවට් හොස්පිටල් එකත් අතර ලොකු වෙනසක් මම නම් දකිනවා. අනිත් එක මාරම ආදරණීය ක්‍රවුඩ් එකක් තමයි ප්‍රයිවට් හොස්පිටල් එකක ඉන්නේ. ඒ නිදහසේ මානසික සුවය මාරම වටින වෙලාවේ එක දිගට ආපු පේන්ස් ඒ වගේම තමයි මගේ හිතට හැම වෙලේම බයක් තිබ්බේ. දැන් වෝටර් බෑග් එක ඩැමේජ් කියලා මම දන්නවනේ පොඩි එකනා හොඳින්ද යන්න කොහොමද කියලා හැම වෙලේම බයෙන් හිටියේ. මගේ ඔපරේෂන් එකට ගන්න බොන්න දුන්නේ මේ වෙලාවේ තැඹිලි වීදුරුවක් විතරයි. ඉතින් එයාලම තමයි තැඹිලි වීදුරුව තෝඩ කරලා දුන්නේ. මට පොඩ්ඩක් ඒකෙන් අර තියෙන පේන්ස් හරි මග හරව ගන්න මේ අර බඩට කූල් එකක් හරි දැනෙන්න. ඒත් එන පේන්ස් එක මට නම් තේරෙන්නේ නැහැ කියන්න. ඒක මාරම වේදනාවක්. ඒ සැරින් සැරේට ආපු පේන්ස් අම්බෝ ඒක කියලා නිම කරන්න බෑ. ප්‍රයිවට් හෝ ගවර්න්මන්ට් කොහොම ගියත් අම්මා කෙනෙක් විඳින වේදනාව වචන වලට පෙරලන්න බෑ. ඉතින් හස්බන්ඩ් වගේම ආදරණීය ක්‍රවුඩ් එකක් තමයි මට හොස්පිටල් එකෙන් හම්බුනේ. මාව හැම වෙලේම සංසුන් කරන්න එයාලා සින්දු දැම්මා. ඒ වගේම හරි ආදරෙන් කතා කරලා ළඟට ඇවිල්ලා ඉතින් අන්තිමේදී මාව ඔපරේෂන් තියටර් එකට අරගෙන ගියා. ඔපරේෂන් තියටර් එකට දාලා මට ලොකු ඉන්ජෙක්ෂන් එකක් විද්දා. අම්බෝ ඒ ඉන්ජෙක්ෂන් එක නම් කියන්න තේරෙන්නේ නැහැ. කොන්දට තමයි විද්දේ. ඒක ලොකු පේන පස්සේ දානට මං ගාවට එන්න දුන්නා. එයා එද්දිත් මං ඉන්ජෙක්ෂන් එක විද්දලා මට කොන්දෙන්
පල්හ මුකුත් පණ තිබ්බේ නැහැ. අපේ ජීවිතේ ඉතින් ලස්සනම හොරාව මට ඉතින් පොඩ්ඩක්වත් දැන් පේන්න එකක් දැනෙන්නේ නැහැ. මම හරි රිලැක්ස් එකේ හිටියා. මට මුකුත් පේන්නෙත් නැහනේ. හැබැයි ඉතින් දනු නම් හොඳටම බය වෙලා හිටියේ. එයා මට පස්සේ තමයි මේ ටික කිව්වේ ඉතින්. එයා බබා ඩිලිවරි කරද්දි ළඟේ ડોක්ටර් ගත්තම එයාට කලන්ත පවා ආවා. ඒක නම් මම දැක්කා. හැබැයි එයා මට කියාගන්න බැරි මාර්ම දුකක මාර්ම බයකින් ඉඳලා තියෙන්නේ. හැමදේම මට පස්සේ තමයි කිව්වේ. ඉතින් මගේ දැන් මේ ඔපරේෂන් එක සිද්ධ වෙන ගමන් තියෙන්නේ. මට මුකුත් පේන්න එකක් එන්නේ නැහැ. හැබැයි මට තේරෙනවා මොනවා හරි වෙනවා කියලා බඩ ඇතුලේ ඒ කියන්නේ මොනවත් මොකක්වත් තේරෙන්නේ නැහැ. මම VOG කෙනෙක් තෝරගද්දී මම තෝරගත්ත VOG මම ඇත්තටම හොඳම තේරීම තමයි කරලා තිබ්බේ. මට දෙවි කෙනෙක් වගේ VOG කෙනෙක් හම්බුනේ. වගේමයි ડોක්ටර්ගේ ක්‍රවුඩ් එකත් ආදරෙන් මතක් කරනවා. කරුණාරත්න සහ ඒ වගේම ලංකා හොස්පිටල් එකේ ડોක්ටර්ගේ ආදරණීය ටීම් එක මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඇත්තමයි මට දෙවි කෙනෙක් වගේ ආලා හැමෝම පිහිට වුණා. ඉතින් අන්තිමේදී අපේ රෝසමාල අපේ ළඟට ආවා. මාත් මේක දැක්කේ ලස්සන වීඩියෝ එකෙන් තමයි. අනේ එළියට ආපු විදිය හිතා ගන්නවත් බෑ. ඒ සද්ද මට හොඳටම ඇහුණා. බඩ මොකක් හරි එළියට ඇවිල්ලා එකපාරට කෑ ගහන්න ගත්තා. මේ වීඩියෝ මාරම අත්දැකීමක්. මේ වෙලාවේ යාට ෂොක් එකක් වගේ ඇත්තටම කලන්තයක් ඇවිල්ලා තිබ්බේ. මාව ශක්තිමත් කරන්න ගියාට එයා ඇත්තටම මේ වෙලාවේ නම් ගොඩක් බය වෙලා හිටියේ. ඒක මම S2 දැක්කා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක දැකලා මාර විදියට සතුටු වුණේ. හිතුවේවත් නැති ලස්සන රෝසමාලක් තමයි අන්තිමට අපි ගාවට ආවේ. ඇත්තමයි හිතුවේම නැහැ මෙච්චර ෂෝක් ලස්සන බෝල ගෙඩියක් එයි කියලා අපි ගාවට. එයාව බණ්ඩියෙන් අරන් ගිහිල්ලා ડોක්ටර්ස්ලා චෙක් කරලා වනිකින් ක්ලීන් කරලා මං ගාවට අරන් යන්න තමයි හදන්නේ. අම්මෝ ඒ වෙලාව නම් මට කියා ගන්න මතරම දැක්කේ නෑ. මෙයා පඩියෙන් එළියට ගත්තේ මවුසල පෙන්නුවා විතරයි පොඩි බෙක් ආවයි කියලා. මොන හරියටම දැක්කේ නෑනේ. ඉතින් ওই මං ගාවට ගේන මොහොතේ තමයි මට කෙලින්ම දුන්නේ කම්බල ඉඳින්න කියලා. ඒ සුවඳ ඒ මොහොත ජීවිතේ මට හම්බුණ අමුතුම හැඟීමක් ගෙන දවසක් ඒක. බබාට ෆීඩ් කරන්න දීලා මාව රිකවරි රූම් එකටත් දාලා ඊට පස්සේ ඉතින් අපේ රූම් එකට තමයි ආවේ. මාව රිකවරි රූම් එකෙන් ගේද්දිවත් මගේ කොන්ද පල්ලෙහා පණ තිබ්බේ නැහැ. ඉතින් හොඳටම හිරවැටලා තිබ්බේ. මාව බෙඩ් එකට දාද්දිත් එහෙමයි. ඉතින් එයාලම ඇවිල්ලා මාව ක්ලීන් කරලා හැමදේම මගේ හොයලා බලලා කරා. මාර්ම මානසික සුවයක් මට තිබ්බේ ඇත්තටම. අනුයි මගේ අම්මයි මේ වෙලාවේ අඩුවක් නැතුව මං ගාව හිටියා. මාර විදිහට මට ශක්තියක් දෙන ගමන් ඉතින් එයාලගේ ශක්තිය මට මේ දවසේ ගොඩක්ම දැනුණා. ගෑනු කෙනෙකුගේ ජීවිතේ වේදනාකාරීම දවසේ එයාගේ ජීවිතේට එයාට දැනෙන්න ඕන දෙයක් තමයි එයා තනි වෙලා නැහැ කියන දේ. අන්න එහෙම දැනුනම එයාට මාර හයියක් එනවා. ඇත්තටම මට මේ දවසේ මගේ තිබ්බ පේන්ස් හැමදේම අමතක වුණා. මෙයාලා මංගාව හරි ආදරෙන් තමයි ඇත්තටම බෙඩ් එකට දැම්මට පස්සේ පොට්ටක් හරි පණක් ආවේ. පස්සේ මම මුකුත් කාලා හිටියෙත් නැහැනේ. කාලා කරලා පොඩ්ඩක් ඒ කියන්නේ ඉස්සරවගේ චුට්ටක් නැගිටලා ඉන්න තමයි මට ඕන උනේ. මට ලොකු බඩගින්නක් තිබ්බත් කන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් ඔන්න දැන් නැගිටලා පොඩ්ඩක් කන්න තමයි ලෑස්ති වෙන්නේ.
දැන් මාව හිමීට රිකවරි වෙන ගමන් තිබ්බේ මට හිරිවටලා තිබ්බ ටික හිමීට අඩු වෙමින් යන ගමන් තමයි තිබ්බේ. දනු ටික වෙලාවක් ඉඳලා ගියා. මොකද අපි මේ මාසේ පුරාවටම ඕඩර්ස් අරගෙන තිබ්බේ. ඉතින් අපි ඇත්තටම හිතුවේ නැහැනේ මේ මාසෙම පිට පොඩි එකනා ඩිලිවර් කරන්න වෙයි කියලා. එයාට මං ගාව ඉන්න විදියකුත් නැහැ, බබා ගාව ඉන්න විදියකුත් නැහැ. ඉතින් ඕඩර්ස් බාරගත්ත ඒවා අනිවාර්යෙන් ඉවර කරන්නත් එපා. ඒ නිසා එයා මාව අම්මා ගාව තියලා එයා ඕඩර්ස් ටික දෙන්නත් ගියා මේ දවසේම. සෙක්ෂන් එකක් නිසා මට දවස් 2කමාරක් හොස්පිටල් එකේ ඉන්න වෙනවා. අපි කොහොමත් පැකේජ් එක අරන් තිබ්බේ 3 day පැකේජ් එකක්. ඉතින් දනු මට කෑම ටික දීලා ටක් ගාලා මේ දුවන්න ලෑස්ති වෙන්නේ. ඕඩර්ස් 2ක් තියෙනවා ඩිලිවර් කරන්න. ඉතින් කොහොම හරි ආය ඕඩර්ස් ටික දීලා එද්දී පාන්දර 3:00 පහ වුණා. මේ තින්නට පහුවෙන්ද උදේවරුව කොහොම හරි බබාගේ බිල්රුවින් මට්ටමේ ප්‍රශ්නයක් වෙලා යට ලයිට් එක අල්ලන්න වෙනවා කහ ගතියක් ඇවිල්ලා. ඉතින් මං ෆීඩ් කරන විදිහ ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ. මොකද ෆීඩින් සිස්ටර්ස්ලා ඇවිල්ලා මට සැරින් සැරේට කියලා දුන්නා. ෆීඩ් වල නෙමෙයි ප්‍රශ්නේ උනේ යාගේ බිල්රුවින් කියන්නේ බ්ලඩ් ගෲප් එකත් එක්ක තමයි ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. ලයිට් එකක් අල්ලන්න වෙනවා. කොහොම හරි ටික වෙලාවක් ආයෙමත් චෙක් කරලා මෙයාට ලයිට් දෙකක් විදිහට වැඩි කරනවා මෙතන. කොහොම හරි බබාගේ මේ බිල්රුවින් ප්‍රශ්නේ අඩු වෙන්නේ නැති නිසා අපි කොහොමද 3 day පැකේජ් එකක් අරන් තිබ්බ නිසා අපි කළුබෝවිල හොස්පිටල් එකට ට්‍රාන්ස්ෆර් කරගන්නවා. කොහොම හරි කියන්නේ බබා බලන මෙහෙම ડોක්ටර්ම තමයි කළුබෝවිල හොස්පිටල් එකේ වෝඩ් එකේ හිටියේ. ෆීඩින් ගැන අපි මුකුත්ම දන්නේ නැහැ මේ මගේ ෆස්ට් ප්‍රෙග්නන්සි එකේ. ඒ වගේම කිසිම දෙයක් මම දැනන් හිටියේ නෑ. මට සැරින් සැරේට ඇවිල්ලා ෆීඩින් සිස්ටර්ස්ලා කියලා දුන්නා. ඒ වගේම තමයි නර්ස්ලා සැරින් සැරේට මාව ක්ලීන් කරන එකේ ඉඳලම එයාලා හැමදේම කරා. හොස්පිටල් එකේ ගත කරපු දවස් 3ම නැහැ ඉතින් මේ වීඩියෝ එකේ. එවනට දවස් 3 ඉවරලා දැන් අපි යන්න තමයි හදන්නේ හොස්පිටල් එකේ. මේ දවස් 3 මගේ ජීවිතේ සතුටුම දවස සහ මගේ ජීවිතේ ලොකුම වේදනාවෙන් දවස. ඉතින් මේ දවස හරි ආදරණීය විදිහට ගත කරන්න මට ලයිෆ් හොස්පිටල් එකෙන් ගොඩක් උදව් කරා. ඇත්තටම වචනකින්වත් හිත රිද්දුවේ නැහැ. මාරම නිදහසක් තිබ්බේ මනසට. ප්‍රෙග්නන්ට් කියලා දැනගන්න දවසෙම තමයි අපි ප්ලෑන් කරන්නේ අනිවාර්යෙන් ප්‍රයිවට් හොස්පිටල් එකක ඩිලිවර් කරමු බබාව. කමන්නේ අපිට මානසික නිදහස වටිනවනේ. අනිකවට මං ගාව ඉන්න පුළුවන්. අන්නේ හැංගීම නිසාම තමයි අපි ප්‍රයිවට් හොස්පිටල් එක තෝරගත්තේ. මං හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්නේ එමර්ජන්සි කේස් එකක් විදිහට. ඊට පස්සේ 3 day පැකේජ් එකක් නේ අපි ගත්තේ. ඒකයි බබාට ලයිට් එක අල්ලන්න වුණා. ඊට අමතරව මාසෙකට හරියන්න බෙහෙත් විටමින්ස් එකම අපේ බිල් එක උනේ ලක්ෂ 4.80ක් විතරයි. ඉන්ෂුරන්ස් ක්ලේම් අපිට මුකුත් තිබ්බේ නැහැ. ඉතින් දැන් මේ අපි ලෑස්තිලා ඉන්නේ හොස්පිටල් එකෙන් යන්න. ඉතින් එයාව අරගෙන අද ගෙදර නෙමෙයි යන්නේ. එයාගේ අර බිල්රුවින් ප්‍රශ්න නිසා කළුබෝවිල හොස්පිටල් එකට තමයි අපි දැන් ට්‍රාන්ස්ෆර් වුණේ. දවස් 2කමාරක් වගේ කාලයක් කළුබෝවිල හොස්පිටල් එකෙත් අපි ඉඳලා දවස් 2කමාර වෙද්දි බබාගේ බිල්රුවින් ප්‍රශ්නේ අඩු වෙනවා. ඊට පස්සේ තමයි අපිට ගෙදර යන්න පුළුවන්කම හම්බුනේ. එයා එනකන් එයාගේ ගෙදර එයාගේ කාමරේ හරි ලස්සනට එයාගේ අප්පච්චි සරසලා තිබ්බා. මං හිතන්නේ එයා කවදාද මේ වීඩියෝ එක දකිද්දී ගොඩක් සතුටු වෙයි. මොකද අපේ ජීවිතේ ලස්සන මතක එයාගේ ජීවිතේ ලස්සන මතකය මේ වීඩියෝ එකේ හරි ලස්සනට තියෙනවා. මේ ඉතින් අපේ රෝසමල බුලියලා ගෙදරට ආපු පළවෙනිම දවසේ Matuma kilo
පලඳනා හුරතල් නොබේසිනා දැකගන්න මා බලා බයන කල්ම ඉමිමග බලා මේ තරම් ආතරේ ඉතින් අපේ පැංචෝ අපේ ජීවිතේට අලුත් පරිච්ඡේදයක් ලිව්වා ඔයාට ගොඩක් ආදරේ. ඒ වගේමයි අපේ ජීවිතවලට හරි ආදරෙන් ඔයාව පිළිගන්නවා. අපේ විශ්වාස කරලා අපිව තෝරගෙන මේ ලෝකෙට ආපු ඔයාට හැමදාම අපි ආදරෙන් බලා ගන්නවා. මුතු කැට රසක් අතරින්